නැති සරණක් නැති සතුටක් ඇති මුහුණක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ ඇති මිනිසුන් වෙති වෙරලක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ බුදුහාමුදුරුවනේ අපාය දැක්කහම හිතෙනවා මේ අපි මේ ලෝකේ වැරදි වැඩ නොකර යහපත් ජීවිත ගත කළා නම් අපිට මේ අපායට එන්න වෙන්නේ නැහැ කියලා. ඔය දැනුවත් ලැබුණා. ඔව්. මම හිතන්නේ හරිම හොඳ සෙටප් එකක්. මම හිතුවේ නෑ මෙච්චර මේ හොඳට කරලා තියෙයි කියලා ඇත්තටම. බලාපොරොත්තු වුණා අනිවාර්යයෙන්ම ළමයිට හොඳට මම හිතන්නේ හිතට ගියා. පන්සිල් වල මේ තියෙන වටිනාකම. ඉතින් මේගොල්ලෝ ගොඩක් ප්‍රශ්නත් ඇහුවා. දන්නේ නැති ඒවා ගොඩක් තිබ්බා ඇතුලේ. අහලත් කියන්නේ දැකලත් තිබ්බේ මේ ෆස්ට් ටයිම් පළවෙනි සැරේ ආවේ මේ වගේ. නිර්ය ප්‍රදර්ශනයේ වැළුව දෙන්න අපිට ආසයි දැනගන්න ඕනද හිතුවේ? ඇත්තටම ලොකු මාංශයක් කළා තියෙනවා. කියන්නේ සෑහෙන ලොකු ප්‍රතිඵලයක් තියෙනවා. කියන්නේ අර අපි ඉගෙන ගත්ත දේවල් ඒ විදිහටම ඔක්කොම හදලා තියෙනවා පර්ෆෙක්ට්ලි. හිතාගෙන ආපු විදියටද? නෑ ඇත්තටම ඊට වඩා මම හිතන්නේ 100,000ක් අපි දේවල් හොඳ දේවල් දැක්කා. මම හිතන්නේ මම ලංකාවේවත් දැකලා තිබ්බේ නෑ ඇත්තටම. ෆස්ට් ටයිම් තමයි මම නම් දැක්කේ. හොඳම දෙයක් කරලා තියෙනවා. මේ මහන්සි වෙලා තියෙනවා. ඇත්තටම සතුටුයි මේ වගේ දෙයක් දකින්න ලැබෙන එක මෙල්බන් වල. අනිත් එක මේ ගොඩක් හොඳයි දැන් මේගොල්ලන්ට වගේ සිංහල කියවන්නත් බැරි අයට ඉංග්‍රීසි වලින් උත් රයිටින්ග්ස් තියෙනවනේ. ඉතින් එයා ගොඩක් ඉගෙන ගත්තා. එයා කියෙව්වා හැම එකක්ම. Did you read everything? I did. Okay. It was That's good. හොඳයි. ඇත්තටම මේ පොඩි ළමයින්ට ස්පෙෂලි ඒගොල්ලෝන්ගේ අතින් චූටි වැරදි වෙන ඒවා වගාරව ගන්න ගොඩක් ප්‍රශ්න වීඩියෝත් කරගත්තා. මේ ස්පෙෂලි ඉංග්‍රීසි වලින් දාලා තියෙන ටික වීඩියෝ කරගත්තා. මේ පස්සේ කියලා දෙන්න කියලා මොකද ගොඩක් කට්ටිය ඉක්මනට ආවනේ. හරිම ලස්සනයි. වෙන්න එක ලස්සනට කරලා තියෙනවා. මාර මහන්සියක් දරලා තියෙනවා. ඒක කියන්න වචන නැහැ. ඇත්තටම අපි නම් හරිම සතුටුයි. මොකද අපිට මේ වගේ දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඕස්ට්‍රේලියාවේ ඉතින් හරිම අමාරුයිනේ අපිට මේ වගේ දෙයක් බලා ගන්න. හරිම ලස්සනට කරලා තියෙනවා. ඇත්තටම මේ ප්‍රදර්ශනය ගොඩක් හොඳයි. ගොඩක් මහන්සිලා තියෙනවා. ඒ විෂුවල්ස් අර ඉෆෙක්ට්ස් එක පෙන්වන්න. ඒකේ ලොකු ආදර්ශමත් කතාවක් තියෙන හැම එකක්ම එක්ස්ප්ලেইন කරලා තියෙනවා. මොකද්ද මේ තියෙන්නේ කියන එක අවස්ථාවලින් ඒක ඇත්තටම ගොඩක් හොඳයි. මොකද මේ කියන්නේ බෞද්ධ අය වගේම මම බෞද්ධ නෙමෙයි. හැබැයි මටත් මේක ගැන අයිඩියා එකක් ගන්න ඒක හොඳ අවස්ථාවක් ඇත්තටම. හරි මම මේකට දාලා තියෙන එෆර්ට් එකත් ගොඩක් ලොකු එෆර්ට් එකක් දාලා තියෙනවා කියලා පේනවා. ලස්සනයි. ඒක පොඩි කට්ටියටත් උගන්වන්න එහෙම හොඳ එක්ස්පීරියන්ස් එකක් ඇත්තට මේක හදලා තියෙන එක. ඔය අනිත් අයටත් එන්න කියලා රෙකමන්ඩ් කරනවද? අනිවාර්යෙන් රෙකමන්ඩ් කරනවා. මේ වගේ එකක් හදපු එකේ ඇත්තටම පුළුවන් තරම් කට්ටිය දකින්න ඕනේ. ඒක නිසා අනිවාර්යෙන් රෙකමන්ඩ්. බොහොම ස්තුතියි පුතා ආවට.
නිවනක් ඇති ගෙදරක් නැති ගමනක් වෙති බෙරසක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ